ආයුබෝවන් සියලු දෙනා බොහොම ආදරෙන් පිළිගන්නවා සුන්දර දකුණු කොරියාවට කොරියන් ලයිෆ් විත් නාම YouTube channel එකෙන්. ඉතින් කොරියාව රැකියාව බලාපොරොත්තු වෙන ඔයා වසර දෙකකට ආසන්න කාලයක් වෙබ් එකේ රැඳිලා ඉඳලා ඉතින් ඕගොල්ලෝ නිකම්ම අවියත් වෙලා යනවා නම් ඒක ඇවිල්ලා මොන වගේ හැඟීමක්ද කියන එක වෙබ් එකේ ඉඳන් අපි අනිවාර්යෙන් දන්නවා. ඉතින් මේක ඊට වඩා බරපතල ප්‍රශ්නයක් කළා තියෙනවා මේ වෙද්දි. මොකද ඇග්‍රීමන්ට් එන්නේ නැහැ කියන ප්‍රශ්නය. මෙතනදී ඇවිල්ලා එක එක කතා කියනවා. ඉතින් මේකත් එක තවදුරටත් ඕගොල්ලන්ගේ හීන අරමුණු බලාපොරොත්තු සමහරකට බින්දෙනවා, සමහරකට අරමුණු ඇති වෙනවා. ඒ වගේ අනිත් පැත්තට ඒක නැති වෙලා යනවා. ඉතින් මෙන්න මේකට මොකද්ද ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ? මොකද්ද මෙහෙම වෙන්න තියෙන හේතුව? ඉතින් මේක ඊටාම සරල මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. ඇග්‍රීමන්ට් ඕනේ කියන එක අපි හැමෝම ඉන්න අපිට අනිවාර්ය ඇග්‍රීමන්ට් එකක් ඕනේ අපේ හීන හැබෑ කරගන්න. පළවෙනි කාරණා තමයි සේවා ගිවිසුම අඩුනේ යයි කියන එක. මෙන්න මෙතන තමයි වැදගත්ම කාරණේ. කියන්නේ ඔයගලන්ට දවස් මම කාරණා 6යි පැහැදිලි කරන්නේ. මේ කාරණා 6 ඉතාම වැදගත් කාරණා 6ක් කොරියාවට එන්න බලාගෙන කොරියාවට රැකියාවක් කිරීමේ බලාපොරොත්තුෙන් ඉන්න බලාගෙන ඔයගලන්ට වැදගත්ම කාරණා 6ක් තමයි අද දවසට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි එක තමයි සේවා ගිවිසුම අඩුනේ යයි කියන කාරණය. මෙන්න මේ කියන කාරණා තුනට මම මේක ලව් කරලා තියෙනවා. මොකද්ද පළවෙනි කාරණය? බලධාරීන්ගේ නොදැනුවත් බව කියන එක. ඒතර කවුද බලධාරීන් කියන්නේ? කොරියානු රැකියා බලාපොරොත්තුෙන් අපිට ඒ සඳහා කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ඉතින් අපි මෙන්න මේගොල්ලන් තමයි බලධාරීන් කියලා හඳුන්වන්නේ. ඒතකොට මේගොල්ලන්ගේ නොදැනුවත් බව කියලා මොකද්ද මං අදහස් කරේ? දැන් ඔයගොල්ලෝ මේ මොහොතේ ප්‍රශ්නයක් ඉන්නවා කියන්නේ ඒ ප්‍රශ්නේ එන බව දැනගෙන හෝ නොදැනුවත්වම ඒ මොහොතට ලක් වෙනවා කියන එක ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ කියන එක. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නොදැනුවත්කම කියන එක. එතකොට කොරියානු රැකියාව සම්බන්ධ සම්පූර්ණ වගකීම් යුතු නිලධාරීන් මේ හා සම්බන්ධ මොන වගේ ප්‍රශ්න ඉදිරියට එන්න පුළුවන්, මොන වගේ අවස්ථාවන් ඉදිරියට එන්න පුළුවන් කියන එක අනිවාර්යෙන් දැනුවත් භාවයක් ලැබිය යුතු වෙනවා. ඉතින් එහෙම නොවුනට පස්සේ මේ වගේ ප්‍රශ්න එක සාමාන්‍ය දෙයක්. එතකොට මේක කාටවත් මේක මෙහෙමයි මෙන්නේ ප්‍රශ්න සයි කියලා කාටවත් ඇඟිල්ල දික් කරලා ප්‍රශ්නෙම ගාරින්න බෑ. අනිවාර්යෙන් අපි හැමෝගෙම කොතන හෝ පොඩි හරි මිස්ටේක් එකක් තියෙනවා කියන එක අනිවාර්යෙන් අපි මතක තියා ගන්න ඕනේ. ඊළඟ කාරණා තමයි භූදේශපාලන කියන කතන්දරය. ඉතින් මේක තමයි හැමෝම තමන්ගේ වාසියට තියාගෙන තියෙන. දා ඔයගොල්ලෝ ප්‍රශ්න ඉදිරිපත් කරන්න නිලධාරීන් හම්බ වෙන ගියත් ඒගොල්ලෝ නිවාරම් කතා කරන්නේ මෙන්න මේ කියන භූදේශපාලන කියන කතන්දරේ. අන්න ඒක කතා කරලා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වා කරනවා ලේසියෙන්ම. එතකොට මොකක්ද භූදේශපාලන කියලා අපි අදහස් කරන්නේ? දැන් එතකොට මේ ඔයගොල්ලෝ දන්න මේ දැන් රුසියාව සහ යුක්‍රේන මේ යුද්ධයක් වෙන වසර 2කට 3කට ආසන්න කාලයක ඉඳන් ඒක එක පැතින් අනිත් පැත්තෙන් ඩොනාල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්ති සහ ඕකේන ගොඩක් දේවල් එක්ක කොරියාවේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මේ අවුරුද්ද ජනාධිපතිනෙකුත් තිබ්බ එක ජනාධිපතිනෙක් ඉවත් වෙලා තව ජනාධිපති කෙනෙක් ආවේ. ජනාධිපතියා තාම මාස කීපයක් වෙන්නේ. ඉතින් ඒකත් එක්ක රට යටත් තත්ත්වයකටපත් වෙන්න සාමාන්‍ය කාලයක් යනවා. ඉතින් මේක එක පැත්තකින් ඇග්‍රීමන්ට් අඩු වෙන හේතුවක් කියන එක පැහැදිලි. එතකොට ඒකත් ඇග්‍රීමන්ට් අඩු වෙන හේතුවක් වුණා. ඊළඟ වැදගත්ම කාරණා තමයි නවකීන්ගේ හැසිරීම කියන කතන්දරය. ඉතින් ඔයගොල්ලෝ කොරියානු භාෂාව සම්බන්ධ මේ කියන ගෲප් වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට ඕන තරම් දැක් ගන්න ඇති මේ නවකීන්ගේ හැසිරීම කියන එක. හැබැයි මම මෙතෙන්දී නවකයන් කියන පිරිසට චෝදනා කරන්න යන්නෙත් නැහැ. කොරියාවේ පැරණි අය කියන අයට චෝදනා කරන්න යන්නෙත් නැහැ. මොකද අපි ඇවිල්ලා එන්නේ එක අරමුණක උනාට අපි වැඩ කරන්නේ එකම විදියට උනාට මිනිසුන්ගේ හැසිරීම කියන දේවල් වෙනස්. ඉතින් මේ දේවල් කොරියාවට ආවනේ මේ ලෝක කොහෙ ගියත් මේ දේවල් වෙනස් වෙන්නේ නැහැ. ඒවා හදන්නත් බෑ. අපිට ඒවා හදන්න අවශ්‍යත් නැහැ. අපි ආවේ අරමුණ අපි මුදල් හම්බ කරගෙන යන්න නම් අපි ඒ ඉන්න සමාජයේ ඒගොල්ලන්ට අනුගත වෙලා ඉවසීම හොඳට පුරුදු කරගන්න ඕනේ. අන්නේ දේවල් හදාගෙන අපි යන්න දැනගන්න ඕනේ. ගොඩක් වෙලාවට මෙන්න මේ නවකින් හැසිරීම කියන කොට කාණ්ඩයට ගත්තට පස්සේ වෙනදා ඇති නොවන ප්‍රශ්න ඇති වෙලා තියෙනවා කියන එක තමයි බොහොම පැහැදිලිව කියන්නේ. ඉතින් මේක බලන වීඩියෝ බලන කෙනෙක් නම් ඔයගොල්ලන්ට පුළුවන් යටින් කමෙන්ට් එකක් දාන්න. එතකොට තවදුරටත් හර වෙයි. මොකද්ද පැහැදිලිවම ආවට පස්සේ ඇවිල්ලා බහුතරයක් නා අපිට නම් මැසේජ් දානවා අයියේ මොනවාද වේකන්සි නැද්ද කියන එක. මොකද පඩිය මාන් 200යි කියන එක. ඒ කියන්නේ 209ක් හම්බ වෙනවා. يعني බේසික් එක මදි කියන එක. කොරියාවට ආව ගමන් තමන්ගේ කම්පැනි 4 වට දන්නේ නැතුව සීමා 4 ඒ කියන්නේ සීමාවක් දන්නේ නැතුව කඩේකට යන්නේ දන්නේ නැතුව මොකක්වත් කරගන්න දන්නේ නැතුව එල්ල පළවෙනි මාසෙම ඊට වඩා පඩියකට යන්න හොයනවා නම් මොනවා හරි ලඩක් කියලා යන්න හදනවා නම් හිතන්න එතකොට ඒ කම්පැනියට ආය ලංකාවෙන් කවුරු හරි ගනීද කියලා. මේක ඇවිල්ලා වයස් භේදයක් නෑ. වයස අඩු කෙනෙක් වෙන්න පුළුවන්, වයස වැඩි කෙනෙක් වෙන්න පුළුවන්. හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඒතකොට බහුතරයක් මේ කාලේ වැඩිපුරෙන් දෙන ප්‍රශ්න වුණොක කම්පැනි මාරු කරනවා කියන එක. ඉතින් ඕක එක පැත්තෙන් ප්‍රශ්න. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඕකට හේතු වෙන්නේ සමහරට වැඩ අමාරු වෙන්න පුළුවන් සත්‍ය වශයෙන්ම. එහෙම නැත්නම් වෙන ලොකු වැටුපකට යන්න ඕන නිසා වෙන්න පුළුවන්. නැත්නම් තමන් මේ ප්‍රදේශයට කැමති නිසා වෙන්න පුළුවන්. නැත්නම් ඒ කම්පැනින් අනිත් අය ඒවට ප්‍රශ්නක් දාන වෙන්න පුළුවන්. දැන් පහවි දවසල එකලම මේ කතා කරා. ලංකාවට ගිහිල්ලා මාස ලංකාවට ගිහිල්ලා සතියකට හෝ දෙකකට පස්සේ කෝල් කරේ
මට කියනවා කොරියාවට ගිහලා මාස 2යි මං ආයේ ලංකාවට ආවා. මං ඇහුවා ඇයි? ඊට පස්සේ අම්මත් අසනීප වුණාලු. ඊට පස්සේ මං මොකද අම්මට ඔපරේෂන් එකක් කරන්න ඕනේ කිව්වා. ඊට පස්සේ අම්මට ඔපරේෂන් එකක් කරන්න යායෙන්න ඕනේ නැහැ. සල්ලි දුන්නාම හරිය නේද කියලා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඊට පස්සේ තමයි ටික කතාවට ආවට පස්සේ තේරෙන්නේ. ඒ කියන්නේ කම්පැනි අනිත් අයට මෙයාට සලකන විදිහත් එක්ක ඉන්න බැරුව ඒ සජනින්වත් දැනුවත් කරන්න තුවා කියන එක තමයි කිව්වේ. ඒතකොට ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක ඇත්තද නැත්තද එන් එහා ප්‍රශ්නයක් ඇතුණාද කියන්න දන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ හින්දා අපි දැනගන්න ඕනේ නවකයන් විදියට නවකයන් කොහොමද කටයුතු කරන්න සහ කොරියාවට අවසර ගන්නවක් වැඩ කරන කෙනෙක් නම් කොහොමද නවකයන්ට උදව් කරන්න ඕනේ, ගනුදෙනු කරන්න ඕනේ. ඉතින් මේ හැමදේම අපි අනිවාර්යෙන් හරියට කළමනාකරණය කරන්න ඕනේ. මොකද මේක තමයි ලොකුම ප්‍රශ්න වෙලා තියෙන. අපි හැමෝම එක අරමුණකට. දැන් ඉතින් මේ ඔයගොල්ලන්ට මේ මොහොතේ දැනනව නේද කොරියාවට එන්න කොච්චර ආසාවක් උනන්දුවක් කැපකිරීමක් තියෙනවද, මොන වගේ හදේ නේද හදවතේ මොන වගේ තිගැස්මක් තියෙනවද කියන ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ඔය කියන දේ මෙහෙට ඇවිල්ලා සතියෙන් දෙකකින් මාසෙන් වෙනස් වෙන්න බෑ. මොකද ඔයාට ඔය දැනන දේම අපි මෙහෙට ආවට පස්සෙත් ලංකාවේ ඉන්නට දැනනවා කියන එක අපි මතක තියාගන්න ඕනේ. එහෙම නුඹට පස්ස තමයි ඔය කියන ප්‍රශ්න තියෙන්නේ. ඊට පස්සේ අපි කොහොමද ගිවිසුම වැඩි කරගන්නේ? ගිවිසුම වැඩි කරගන්න ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙන්න මම ඕගොල්ලන්ට කලින් තුඩ එකක් දැම්ම කොහොමද කරන්න ඕනේ කියලා ඍජුවම රජය මැදිහත් වෙන්න ඕනේ කියන කාරණේ මෙතෙන්දි. පළවෙනිම කාරණේ තමයි කොරියානු රජය සහ ලාංකික රජය අතර ඇතුළත ගිවිසුමක් එක්කනේ අපිට මේ ඇග්‍රීමන්ට් හමු වෙන්නේ. ඒක නිසා අපි අනිවාර්යෙන් පළවෙනි කාරණේ තමයි මේකට පැහැදිලිම රජයේ වගකීම් යුතු නිලධාරීන් මේ සඳහා මැදිහත් විය යුතුමයි. මේ හදා මැදිහත් විය යුතුමයි. මගුලන්ට කිව්වා ඔයගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නොවන විදියට තමයි ගොඩක් වෙලාවට එමනේ. ඔයගොල්ලන්ගේ ජීවිතයේ විශේෂ දවසක් විශේෂ ප්‍රශ්නයක් වුණාට ඒගොල්ලන්ගේ ජීවිතයේ සාමාන්‍ය දවසක් සාමාන්‍ය ප්‍රශ්නයක් තමයි ඒක. ඒ හින්දා ඔයගොල්ලෝ ඒක දැනෙන විදියට ඔයගොල්ලෝ ඒක කොහොමද ඉදිරිපත් කරන්න කියන එක මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එක දැම්මා. ස්ටෙප් බයි ස්ටෙප් ඔයගොල්ලන්ට පුළුවන් එක බලන්න කොහොමද කියන එක. ඉතින් ඒ විදියට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම රජ නිලධාරීන් සම්බන්ධ කරගන්න. ඊට පස්සේ රජ නිලධාරීන් තමයි මේකට ඍජුව මැදිහත් වෙන්න ඕනේ පළවෙනි කාරණය. ඊළඟට සේවකයන් විසින් සජානීම්ගේ ලියුම් කිරීම කියන එක දැන් ගොඩ දෙනෙක් ලියුම් දාලා තියෙනවා දැක්කා. මොකද අපි කොරියාවේ සජානීම්ට කියන්න තේරෙන්නේ නැත්නම් අපි ලියුම් ඉවන්නම් මෙහෙමයි කියලා ගොඩක් අය දාලා තිබ්බා. ඉතින් හැමෝම ඉන්නේ කොරියානු භාෂාව පාස් වෙලා ඒ කියන්නේ විභාගයට මුණ දීලා සමත් වෙලානේ. ඒ හින්දා වැඩ කරන ගමන් සජානීම්ට ඔක් කියන්න බැරි කමක් නැහැ හැමෝටම. අනිත් එක තමයි එහෙම අපි හිතමු බැරුණා කියලා මොනවා හරි ඒක හොඳයි. එහෙම කරන්න එහෙම හරි උත්සාහයක් ගන්න හොඳයි. නමුත් වෙන්න ඕනේ ඒක නෙමෙයි. එතනින් යන කතන්දරේ වෙන පැත්තකට එතෙන්දි වෙන්න ඕනේ මෙන්න මෙහෙම තමයි. මොකද අපි කොරියාවට ආවිලා අපි හරියට වැඩ කරනවා නම් අපි කියන්න අවශ්‍ය නැහැ අපිම තමයි ගන්න. අපි හොඳට වැඩ කරනවා නම් රයිට් මේ රටේ හොඳට වැඩ කරනවා. එහෙනම් අපි අනිවාර්යෙන් ලංකාවෙම ගන්නවා. ඉතින් අන්නේ කියන මතයට ඒගොල්ලෝ නිකම්ම අපි ඉල්ලීම් කරන්න අවශ්‍යත් නැහැ. අනිත් දේ තමයි අපි ඉල්ලීම් කරන්න බලන් අපේ සජනින්ට විතරයි. එතකොට කොරියාවේ තියෙන හැම කම්පැනි එකම ලංකාවේ නැහැ. එතකොට ඒ කම්පැනිවල මොකද වෙන්නේ? ඒ කම්පැනිවලට කවුරුත් ගන්න නැද්ද? වෙන්න ඕනේ ඉන්න කම්පැනිලා කොහොමත් කතා කරලා දැන් අය ගන්න කියන එක කියනවා. වෙන්න ඕනේ කම්පැනි ලංකාවේ අය නැති කම්පැනි තියෙනවා. අන්නේ කම්පැනි වලට කොහොමද අලුත් අය ගන්න කියන එක. අන්න ඒක කරගන්න නම් අනිවාර්යෙන් ඍජුවම රජය මැදිහත් වෙනවා. රජය මැදිහත් වෙලා කියන්න ඕනේ මෙන්න ලංකාවෙන් මෙන්න පුළුවන් තරම් ගන්න කියන එක ඉල්ලීම කරන්න ඕනේ. අනිත් රටවල් අයත් ඒ වගේම ඉල්ලීම් කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා නමුත් අපි දැනගන්න ඕනේ කොහොමුණත් වැඩිපුර ඇග්‍රීමන්ට් 100ක් හෝ ගෙන්න ගන්න. ඉතින් උත්සාහය තමයි වටෙන්නේ. ඉතින් උත්සාහ කරන්නකම් කිසි දෙයක් අපට ලැබෙන්නේ නැහැ. ඉතින් අවංකව සේවය කරනවා කියලා මම කිව්වත ඕගලන්ට එක අපි කොරියාවෙන් අපි අවංකව සේවය කරනවා නම් අපි කැප වෙලා වැඩේ කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම අපේ රටෙන් ඉල්ලීම් නොකරත් ඒගොල්ලොම පෙළඹිලා ඇග්‍රීමන්ට් එවන්න ඒ කටයුතු කරනවා. ඉතින් එහෙනම් ඊළඟ වැඩේ තමයි නිවැරදි තත්ත්වයේ තේරුම් ගැනීම කියන එක අවසාන කාරණය. එතකොට මේ කියන සමස්තය කියන්නේ මුලින්ම බොහොම පැහැදිලිව කවුරුන් ළඟින් හෝ ගිහිල්ලා කොරියානු භාෂාව ඉගෙනගෙන කොරියාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ කවුරුන් හැමෝම අපි හැමදාම ඔයගොල්ලෝ දැන් දැනුවත් කොරියානු රැකියාවක් කොහමද ගන්නෙ මොන වගේ ප්‍රශ්න දෙන්නේ මොන වගේ අවස්ථාවක් දෙන්නේ කියන එක ඔයගොල්ලෝ මේ මොහොතේ දැනුවත්. අන්නේ නිවැරදි දැනුවත්භාවය නොදැනුවත් අය වෙනුවෙන් ඔයගොල්ලෝ සිදු කළ යුතු වෙනවා. එහෙම නොවුනන් තමයි ඔය කියන අනපේක්ෂිත ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. ඉතින් හින්දා කොරියානු රැකියාවක් ලබා ගන්න මොන වගේ පියවරයන්ද තියෙන්නේ මොන අවස්ථාවන්ද පහු කරන්න තියෙන්නේ සහ මොන වගේ අවස්ථාවක් තියෙන රැකියාවක් එන්නේ කියන එක බොහොම පැහැදිලි කරලා දෙන්න ඕන. නිවැරදිව තත්ත්වය තේරුම් කරලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි රාජ්‍ය අනිවාර්යයෙන්ම මැදිහත් වෙලා අපිට ලැබෙන මේ ප්‍රමාණයෙන් ලැබෙන ප්‍රමාණය බාර ගන්නව නෙමෙයි ඊට වඩා ප්‍රමාණයක් ලබා ගන්න උත්සාහ කළ යුතු වෙනවා. මොකද එහෙම නැත්නම් අපේ රටේ ආර්ථිකයට තවදුරටත් ශක්තිමත් වෙන. ඒ වගේම අපේ ලාංකීය සහෝදරයෙක්ගේ පවුලක් ගොඩ යන්නේ. ඉතින් ওই කියන විදියට කොරියාවට එන්න පුළුවන් වුණොත්. හින්දා රාජ්‍ය පැහැදිලි මැදිහත් වෙන්න ඕනේ මේ සඳහා. ඒ වගේම කොරියාවට ඇවිල්ලා ඉන්න අපිත් ඒ සඳහා අවංකව උනන්දුවේ වැඩ කරන්න ඕන. කොරියාවට එන්න බලන්න ඕගොල්ලොත් කොරියාවට ආවට පස්සේ ඔය තියෙන මතෙන්ම වැඩ කරන්න ඕන. මෙහි ඇවිල්ලා මොකද ඔයාට දැනෙන හැඟීම්ම තව ටික කාලෙකින් තව කාට හරි දැනෙන්න පුළුවන්. ඒ නිසා එහෙම නොවෙන්න
වග බලා ගන්න ඕන අනිවාර්යයෙන්ම ඒ කියන කාරණේත් මතක් කරනවා. හරි ඊට පස්සේ ඔය කියන කාරණා ටික තමයි ඔයගොල්ලන්ට මතක් කරන්න තියෙන්නේ. ඔන්න ඔය කියන කාරණා ටික ඕගොල්ලෝ පිළිවෙලට අවබෝධ කරගත්තත් ඕගොල්ලන්ට පුළුවන් මේ වැඩේ කරගෙන යන්න. නැවතත් පැහැදිලි කරන්න මොකක්ද ඕගොල්ලන්ට වෙන්න ඕනේ කියන එක. මේ මොහොතේ ඇග්‍රීමන්ට් අඩු වෙන්න බලපාලා තියෙනවා. ඇත්තටම දේශපාලන සමාජ ආර්ථික වටපිටාව කොරියාව වගේම භූදේශපාලන ඉන්න කතන්දරය. ඒක එක පැත්තකින් තිබ්බට පස්සේ අනිත් පැත්තෙන් තියෙන ප්‍රශ්නේ කොරියාව වැඩ කරන අපේ අයගේ සමහර යම්කිසි අඩුපාඩු නිසාවෙන් ලංකාවෙන් ගන්න අකමැති අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වගේම අපේ හොඳට වැඩ කරන නිසා ලංකාවෙන් වැඩිපුර ගන්න උනන්දු වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒක කියන දෙක සාපේක්ෂයි. ඊළඟ කාරණා තමයි මේ මොහොතේ රජය ඍජුව මැදිහත් වෙලා තවදුරටත් ඇග්‍රීමන්ට් ගෙන්න ගන්න අවශ්‍යයි. අපේ යට තවදුරටත් ඇග්‍රීමන්ට් දෙන්න කියන එක ඍජුවම රජයේ කම්කරු ඇමති හෝ කවුරු හරි මැදිහත් වෙලා කොරියාවට ඇවිල්ලා හෝ ඒ අවස්ථාව ලබා ගන්න කැප වෙලා උනන්දුලා වැඩ කරනවා නම් ওই කියන විදිහට ඇග්‍රීමන්ට් ටිකක් අපට ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔය කියන කාරණා ටික අනිවාර්යයෙන් මතක තියාගන්න සහ ඔයගොල්ලෝ හරියට නිවර්දිව සංවිධාන වල තමන්ගේ තත්ත්වය තරහ ඇතිරම බලතල වැඩක් නැහැ. හැමෝම එකා වගේ එකතු වෙලා ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න නිවර්දිව කතා කළොත් ඕගොල්ලන්ට නිසි පිළිතුරක් ගන්න පුළුවන්. සාධනීය පිළිතුරක් ගන්න පුළුවන්. එහෙම නැතුව තැන් තැන් වල අතන කතාව මෙතන කතාවයි තැන් තැන් වල තම තමන් තනි තනියෙන් සමාජයට පේන්න කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. හැමෝම එකතු වෙලා එකා වගේ ගිහිල්ලා මේ වැඩේ මෙන්න මෙහෙම කරන්න කියලා කතා කරොත් ඕගොල්ලන්ට සාධනීය පිළිතුරක් ගන්න පුළුවන් වෙයි. ඔන්නෝක තමයි කතන්දරේ. එහෙනම් හැමෝටම කොරියාවට එන්න අවශ්‍ය ශක්තිය ආධාරය හැකියාව වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොරියන් ලයිෆ් විත් නව YouTube channel එකෙන් සුන්දර දකුණු කොරියාවෙන් ඉන්න. එහෙනම් ජය වේවා.